ආයුබෝවන් දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ 2020 ICT ප්‍රශ්නපත්‍රයේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් වන 9 වන ප්‍රශ්නය ගැනයි. මේ ප්‍රශ්නේ වෙන්වෙනා තියෙන්නේ දත්ත සමුදාය පද්ධති database systems කියන එකකයට. දත්ත සමුදායක් නිර්මාණය කරන්නේ කොහොමද? ER සටහන් අඳින්නේ කොහොමද? සහ දත්තවල අතිරික්තතාවය අඩු කරන්නේ කොහොමද කියලා අද අපි මේ ගැන ඉතාම සවිස්තරාත්මකව ඉගෙන ගනිමු. ප්‍රශ්නේ මුලින්ම බලන්න. මෙතනදී අපිට විස්තර කරලා තියෙන්නේ ක්‍රීඩා සමාජයක සමාජිකයන් සහ ඔවුන් සහභාගී වන තරඟ පිළිබඳවයි. ඕනෑම දත්ත සමුදායක් නිර්මාණය කරන්න කලින් අපි එහි තියෙන අස්තිත්ව, entities සහ සම්බන්ධතා හඳුනා ගන්න ඕනේ. මෙහිදී සමාජිකයා, ක්‍රීඩා සමාජය සහ ක්‍රීඩාව කියන්නේ ප්‍රධාන අස්තිත්වයන්. අපි දැන් බලමු එක් අස්තිත්වයක අදාළ දත්ත හෙවත් උපලක්ෂණ මොනවද කියලා. සමාජිකයෙකුට ජාතික හැඳුනුම්පත් අංකයක් NIC නමක් සහ ලිපිනයක් තියෙනවා. ක්‍රීඩාවකට විශේෂිත වූ ඛේදයක් සහ නමක් තියෙනවා. මේ අතරින් NIC සහ කෝඩ් වැනි දත්ත ප්‍රාථමික යතුරු ලෙස අපට පාවිච්චි කරන්න පුළුවන්. දත්ත සමුදායක අනන්‍යතාවය රැකගන්න මේවා ඉතා වැදගත්. දැන් අපි බලමු මේවා අතර තියෙන සම්බන්ධතා. එක් සමාජිකයෙකු අයත් වන්නේ එක් ක්‍රීඩා සමාජයකට පමණයි 1 to 1. නමුත් එක් ක්‍රීඩාවක් සමාජිකයන් බොහෝ දෙනෙකුට ක්‍රීඩා කළ හැකි 1 to n. මේ වගේ සම්බන්ධතා නිරූපණය කරන්න අපි ඊතල සහ රේඛා භාවිතා කරනවා. ER සටහනක් කියන්නේ දත්ත සමුදායක සැලසුම හෙවත් බ්ලූප්‍රින්ට් එකටයි. ප්‍රශ්නේ 9A කොටසට අදාළව දීලා තියෙන අසම්පූර්ණ ER සටහන සම්පූර්ණ කරමු. මෙතනදී සමාජිකයා සහ ක්‍රීඩාව අතර තියෙන සම්බන්ධතාවය බොහෝ දෙනාට බොහෝ දෙනෙක් many to many සම්බන්ධතාවයක්. මොකද එක් සමාජිකයෙක් ක්‍රීඩා කිහිපයක නිරත වෙන්න පුළුවන්. ඒ වගේම එක ක්‍රීඩාවක සමාජිකයන් ගොඩක් ඉන්න පුළුවන්. මේක හොඳින් මතක තබා ගන්න. ප්‍රමතකරණය හැඳින්වීම. දැන් අපි ප්‍රශ්නේ B කොටසට, ඒ කියන්නේ ප්‍රමතකරණයට එමු. ඇයි අපි දත්ත ප්‍රමතකරණය කරන්නේ? දත්ත සමුදායක එකම දත්තේ නැවත නැවත ගබඩා වීම, data redundancy වැළැක්වීමට සහ දත්තවල අඛණ්ඩතාවය රැක ගැනීමටයි. අපි ප්‍රධාන වශයෙන් 1NF, 2NF සහ 3NF කියන අවදීන් ගැන සාකච්ඡා කරනවා. පළමු ප්‍රමත ආකෘතිය 1NF. වගුවක් 1NF වල තියෙනවා කියන්නේ එහි සෑම ගුණාංගයකම තිබිය යුත්තේ පරමාණුක අගයන් පමණයි. ඒ කියන්නේ එකම කොටුවක අගයන් කිහිපයක් තියෙන්න බෑ. ප්‍රශ්නේ දීලා තියෙන වගුවේ සමාජිකයෙකුට ක්‍රීඩා කිහිපයක් තියෙනවනම් අපි ඒ අගයන් වෙන වෙනම පේලිවලට කඩන්න ඕනේ. දෙවන ප්‍රමත ආකෘතියට එන්න. වගුව 1NF වල තියෙන්න ඕනේ ඊට අමතරව අර්ධ ක්‍රියාත්මක යපුන් ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාථමික යතුරේ කොටසක් මත පමණක් යැපෙන දත්ත තිබිය නොහැකි. සංයුක්ත යතුරක් තියෙන වගුවලදී මේක විශේෂයෙන්ම බලපානවා. තුන්වන ප්‍රමත ආකෘතිය. දැන් බලමු 3NF ගැන. මෙතනදී අපි ඉවත් කරන්නේ සංක්‍රාමී ක්‍රියාත්මක යපුම්. ඒ කියන්නේ ප්‍රාථමික යතුර නොවන උපලක්ෂණ දෙකක් අතර සම්බන්ධතාවයක් තිබිය නොහැකි. උදාහරණයක් විදිහට පදක්කම් වර්ගය මත ත්‍යාග මුදල තීරණය වෙනවනම් ඒ දෙක වෙනම වගුවකට ගෙන යා යුතුයි. ප්‍රශ්නේ වින වගුව 3NF වලට හරවන්නේ මේ විදිහටයි. SQL විමසුම්. දත්ත සමුදායකින් තොරතුරු ලබා ගන්න අපි පාවිච්චි කරන්නේ SQL භාෂාවයි. ප්‍රශ්නේ C කොටසේ අහන්නේ රන් පදක්කම් දිනවු සමාජිකයන් සංඛ්‍යාව ගණනය කරන ආකාරයයි. මේ සඳහා අපි select count NIC from winner where medal type equals gold වැනි විමසුමක් භාවිතා කරනවා. count කියන ශ්‍රිතය මෙතනදී ඉතා වැදගත්. වගු සම්බන්ධ කිරීම. සමහර වෙලාවට අපිට වගු දෙක තුනක තියෙන දත්ත එකවර බලන්න සිද්ධ වෙනවා. එවිට අපි primary key සහ foreign key සම්බන්ධතාවය භාවිතා කරනවා. විනර් වගුවේ තියෙන NIC එක හරහා මෙම්බර් වගුවේ තියෙන සමාජිකයාගේ නම සොයා ගන්න පුළුවන්. මෙය දත්ත සමුදායක තියෙන ප්‍රබලම හැකියාවක්. පොදු වැරදි සහ විභාග උපදෙස්. දුවේ පුතේ විභාගයේදී ER සටහන් අදින්නකොට entity එකක් සඳහා ඍජු කෝණාශ්‍රයක්, the attribute එකක් සඳහා ඕවල් ආකාර හැඩයක්ද භාවිතා කරන්න අමතක කරන්න එපා. ප්‍රමතකරණයේදී වගු වෙන් කරද්දී ඒ වගු අතර සම්බන්ධතාවය තබා ගන්න පොදු යතුරක් ඉතිරි කරන්න. මෙතෙක් වෙලා අපි සාර්ථකව 2020 9වන ප්‍රශ්නය විග්‍රහ කළා. ER සටහන් වල සිට 3NF දක්වා වූ ගමන ඔබට දැන් පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා.
දත්ත සමුදාය කියන්නේ ලකුණු ලබා ගන්න ඉතාම පහසු ඒකකයක්. මේ ප්‍රශ්නය නැවත තනියම කරලා බලන්න. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා දැම්ම එකතු වෙන්න අපි YouTube channel එකත් එක්ක. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.